හරි මේ කතාව 2026 උසස් පෙළට තාක්ෂණ වේදයේ හදාරන දරුවන්ට අපි උතාලා 2026ට SFT රිවිෂන් ප්‍රකාශ එකක් පටන් ගන්නවා කෑකල් සිද්ධාර්ථ ආයතනයේ. මේකේ විශේෂත්වයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් රිවිෂන් එකක් කියවපුවාම මේක ඇතුලේ බලාපොරොත්තු වෙන්න එපා. තියරි ටේක අර බබා ටයිප් එකකින් කරන කතාවක් නෙවෙයි. මේක ස්පීඩ් විදියට යනවා. අනිත් එක තමයි එක මාසයක් ඇතුළතදී විෂය කාරණා සෑහෙන ප්‍රමාණයක් අපි ආවරණය කරනවා. එතකොට මේ රිවිෂන් එකක ප්‍රධාන පරමාර්ථය වෙන්නේ උසස් පෙළට තමන්ගේ පේපර් එකේ ලකුණු මට්ටම කොහොමද වැඩි කරගන්න එකනේ. ඒක නිසා අපි ඒ පරමාර්ථය තියාගෙන ඔළුවේ තියාගෙන අපි වැඩ කරනවා අමුතු විදිහකට. එතකොට කෑගල්ලේ සිද්ධාර්ථ ආයතනයේ සිකුරාදා උදෑසන 7:30ට අපි ක්ලාස් එක පටන් ගන්නවා. මතක තියාගන්න මේක ඇතුළේදී පුතාලා මේ ඔයාලා බලාපොරොත්තු වෙන හරි අර බාබාට එව්ව නෑ කොහොමද ටිකක් අධිමාත්‍රයෙන් මේක ඇතුළේ වැඩ කරන්න. අපි ජනවාරි මාසයේදී අපි ආවරණය කරන්න කියලා හිතාගෙන ඉන්න පාඩම් ටික තමයි මේ ටික. ඒ කියන්නේ වර්ගඵලය හා පරිමාව පයිතගල සම්බන්ධ ත්‍රිකෝණමිති ඒක සහ විනූපකරණ. මේවා මහලි අමාරු ගැඹුරක් තියෙන පාඩම් නෙවෙයි ඇත්තට. දැන් වර්ගඵලය පරිමාව පයිතගල සම්බන්ධ ත්‍රිකෝණමිති කියන්නේ අපි සාමාන්‍ය පෙළේදී දන්න කතා ටික. ඒක නිසා තමයි මේක මාසයක් ඇතුළත අපි සම්පූර්ණයෙන් ආවරණය කරන්නේ. හරි ඒකක හා විනුම උපකරණ කියන එක මහ ලොකු පාඩමක් නෙවෙයිනේ. ඒක නිසා මේකත් අපි ජනවාරි මාසේ වෙද්දී වෙන්න මේ පාඩම් ටිකම අපි ජනවාරි මාසේ වෙද්දී අවසන් කරනවා. එතකොට අපිට පුතාලා තියෙනවානේ කොහොමත් පාඩම් 25න් 4ක් අවසන්. අපිට කොහොමත් තව පාඩම් 21ක් තියෙනවා. 21ක් තියෙනවා. මේ අපි ප්‍රධාන වශයෙන්ම අපි ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන මේ ෆිසික්ස් කොටස් ටික. ෆිසික්ස් ටික සහ කෙමිස්ට්‍රි ටික. ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි සහ මැත්ස් කියන පාර්ට් වලින් සමහර කොටස් ටිකක් අපි ටිකක් ගැඹුරින් සාකච්ඡා කරනවා මේ ක්ලාස් එක ඇතුලේ. ඒ කියන්නේ අපි මෙන්න මේ පාඩම් ටික කරගෙන යන ගමනොත් අපි මෙන්න මේ කොටස් වලට අත ගහනවා. දැන් මේකෙදි ගැටලුව තියෙන්නේ මෙන්න මේ පුතාලට තමයි. හරිද? තීර ටික හරියට ආවරණය වුණේ නැති සෙට් එකක් ඉන්නවා 2025 උසස් පෙළ ලියපු. හරි කොහෙන් හරි ක්ලාස් එකකින් මෙහෙන් පාඩම් ටිකක් ඉගෙනගෙන උසස් පෙළට ලියලා කොහොම හරි ප්‍රතිඵලයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න පුතාලන් මේක ඇතුලේ ඉන්නවා. ඊට අමතරව හොඳටම තීර ටික තේරිලා හැබැයි ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න දෙගිඩියාවෙන් ඉන්න පිරිසකුත් මේක ඇතුලේ ඉන්නවා. ඒ පුතාලටයි අර විදිහට ආවරණය කරගන්න බැරි වුණු පුතාලටයි අපි මේ දෙගොල්ලටම හරි ළඟ විදිහට මේ රිවිෂන් එක සැලසුම් කරලා තියෙනවා. හරි. එතකොට මේකේ ඇතුළතදී පටන් ගත්ත තැන ඉඳන් අවසානයේ දක්වාම වැඩ විතරයි යන්නේ. ඒක නිසා ටිකක් පරිස්සම් ඇතුව වැඩ කරන්න බලාපොරොත්තු ඉන්න පුතාලට මේක හොඳ අවස්ථාවක් කියලා හිතනවා කෑගල්ලේ ඉන්න දරුවන්ට. හැබැයි මතක තියාගන්න තියරි ක්ලාස් එකේ අපි තියරි විතරක්ම නෙවෙයි. දැන් වර්ගඵලය හා පරිමාව කියලා ගත්තාම වර්ගඵලය කියන්නේ මොකද්ද පරිමාව කියන්නේ මොකද්ද කියන කතා ටික ඔයාලා දන්නවා. හැබැයි මේක ඇතුලේ සමහර බැරෑරුම් කොටස් ටිකක් හොයාගන්න විදිය ගැන අපි මේකේ වෙන්න මේ ජනවාරි මාසයේ අපි සැලසුම් කරලා තියෙන කොටස් වලින් සාකච්ඡා කරනවා. ඒ විතරනේ පයිතගර සම්බන්ධය කියපම මහ ලොකු එකක් නෙවෙයි. ඒකේ තීර කතාව ඔයාලා දන්නවා. හැබැයි වෙන්න මේ පයිතගර සම්බන්ධය දාලා වර්ගඵලය හා පරිමාවත් එක්ක සම්බන්ධ කළා ත්‍රිකෝණමිතිය සම්බන්ධ කරලා ප්‍රශ්න විසඳන විදිය ගැන අපි මේක ඇතුලේ සාකච්ඡා කරනවා. දැන් කටින් කයිවාරු ගැහුවාම මෙහෙම කරනවා කියලා කිව්වහම හරි ගොඩක් කට්ටියන් හිතනවා මේක මෙහෙම කරයිද? ඇවිල්ලා බලන්න අපි කොහොමද මේක සැලසුම් කරලා තියෙන්නේ කියන කතාව. ඒක නිසා ජනවාරි මාසයේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න දරුවන්ට හරි ඇවිල්ලා බලන්න කොහොමද අපි මේක වැඩපිළිවෙල යන්නේ කියන කතාව. රයිට්? ඒ විතරක් නෙවෙයි දැන් සෞදා දවසේදී අපි පේපර් සාකච්ඡා කරනවා. මේකේ පේපර්ස් වර්ග කිහිපයක් කතා කරනවා. ඒ තමයි පුතාලා අලුත් ප්‍රශ්න. අලුත් නැවුම් පේපර්ස් අපි සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙවෙයි පළාත් පේපර්ස්. හොඳ ස්ටෑන්ඩඩ් එකක් තියෙන පළාත් පේපර්ස් අපි අරගෙන ඒව ටිකක් සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙවෙයි පාස් පේපර් ටිකක් අපි සම්පූර්ණයෙන් ආවරණය වෙන විදිහට අපි වෙන මේ පේපර් ක්ලාස් එක සැලසුම් කරලා තියෙනවා. ඒක නිසා මේක ඇතුළතදී සාමාන්‍ය වැඩ කරන පුතෙකුට
පුතෙකුට උනත් ඒ සාමාර්ථයක් ගන්න හිතාගෙන ඉන්න පුතෙකුට උනත් ඒ සාමාර්ථයක් ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා අපි කෑගල්ල සිද්ධාර්ථ ආයතනයේට මේක දවස් දෙකක යන රිවිෂන් වැඩසටහන. එකක් තමයි සමුදා දවස. සමුදා උදෑසන 7:30 සහ 12 කියන කාලය ඇතුළත අපි පේපර්ස් සාකච්ඡා කරනවා. එතකොට සිකුරාදා 7:30 12 කියන කාලය ඇතුළත අපි තියරි ක්ලාස් එකේ වැඩි කරගෙන යනවා.